මේ වගේම තමයි මේ මොහොතේ ඇත්තටම නැවතත් ගලක් වැටෙනවා වතුරට. ඒ තමයි බුද්ධෝත්පාද දේශනා. ඒ අනුව තමයි ඒ දියවලු ඒ ප්‍රමාණයට යන්නේ. ඒ අනුව තමයි තව වසර 5000ක් මේ ගෞතම බුදු සසුනේ පවතින්නේ. කොහොමද අතීතයේ හිටපු රහතන් වහන්සේලා කිව්වේ වසර 2500ක් ගිය තැන ගෞතම බුදු සසුනේ නැවත පිබිදීම සිද්ධ වෙනවා, නැවතත් විදර්ශනා යානිකෙ බිහි වෙනවා. අර මොවුන් අතරම අභ්‍යන්තරයෙන් අර අභිඥා ඥාන ඔස්සේ මේක ඥානය කියලා කියන්නේ මේ සිතුවිලි නෙමෙයි, දැනෙන එකක්. ඒක දැනෙනවා. ඒක නවත්තන්න බෑ. මොකද්ද මෙතන වෙන්නේ කියලා යටින් සිද්ධ වෙන හැමදේම දැනෙනවා අභිඥා ලාභියෙකුට. ඒ අභිඥා ඥාන අභිඥා ඥාන සකස් වෙන්නේ නැතුව ඒ ස්කන්ධයම විග්‍රහ කරන්න බෑ. වේගයක් කියන්නේ. ඒ නාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ආරණස කරන විග්‍රහය මේ කම්පන වේගයේ රූපේ ඒක දැනෙන එකේ වේදනා සංඥාව නිරූපණය විඥානය කියන්නේ මේකේ මේ නැවත නැවතකට බලය කියලා දෙයක් වගේ දැනෙන එකයි විඥානය වෙන්නේ ආලෝකයේ දෙයක් වගේ දැනෙන මෙහෙම කියලා කරපු විග්‍රහය තියෙනවනේ ඒ බුදු ඇසයි ඒ බුද්ධ ආඥාව එතරම්යි බුද්ධ ආඥාව තියෙන්නේ ඒක මත වෙනවා කියන්නේ ඒ ගෞතම බුදු සසුන පිළිදී ඒක නෑ එතනින් ලෝකයේ අත්තක් කියලා හිතාගත්තේ ඔක්කොම මිද වැටෙනවා. දැන් කවුද මේක දරා ගන්න බරව නලිය නෑ ලෝකේ තියෙනවා කියලා බෙරිහන් දෙන්නේ කවුද? ලබන කුමාරකාශ්‍යප. તો සිලබස් හදාගෙන සීල් ගහගෙන රාජ්‍ය අනුග්‍රහය ඇතිව නේද මේ කියන්නේ. එදා අජාසත් රජුගේ. එදා දේවදත්ත රාජ්‍ය අනුග්‍රහය සහිතව අසපු හදාගෙන විශාල මෙහෙමක් කරනවා. ඇත්තරම බුදුන් වහන්සේට දුනුයි තදාලා විදින්නේ දේවදත්තද අජාසත් රජුද එදා හිටපු ඒ පාලකයෝ බුදුන් වහන්සේ හුදකලා ගමනක් ගිහින් පේනවද ඇයි දේවදත්තට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි ගල් පෙරළුවා කියලා දඬුවමක්වත් නැත්තේ ඇයි දේවදත්ත නිදහසේ ඉන්නේ ඇයි දේවදත්ත හිතු මතේ ඕනම දෙයක් කරන්නේ ඇයි බුදුන් වහන්සේ මේ නිසාම තමයි මහා කරුණාවෙන් දේවදත්ත පැවිදි කරන්නේ. ඇයි නලියන්නේ දරා ගන්න බැහැ. ඒක අසරණකම. ඒක බුදු දහමේ රසු වෙනවා. ඒ නිසායි පැවිදි කරන්නේ. ඒ අසරණකම නිසා දරා ගන්න බැහැ. ඒ දේවදත්ත පුළුවන් වෙනවද නිවන් දකින්න? පොළොව පලාගෙන යනවා. පොළොව පලාගෙන යනවා කියන්නේ මේ මහා භූත කියන්නේ මේ පෘථිවි ධාතුව කියන්නේ ඇත්තටම කිව්වොත් මේ කම්පන වේගයට ආපු නිරූපණය. ඒකට දරා ගන්න බෑ කියන එකයි තේරෙන්නේ. ඒ තරම් ඒ කියන්නේ මේ අකම්පිතේ දරා ගන්න බෑ බලවත්ම කම්පිතේ මහ පොළොව. පෘථිවි ධාතුව. ඒ කියන්නේ ඔබට නොපෙනෙන කතාවක්. ඒ නිසා කියන්නේ ඒක කම්පන ඒක පලාගෙන යනවා කියන්නේ අකම්පිතේ ඒ බලවත් වෙන්නේ. දේවදත්ත පොළොව පලාගෙන ඉරට වටනවා කියන්නේ. කම්පිත ධාතුවයි හැමතිස්සෙම අපි පෘථිවි ධාතුව කියන්නේ. අකම්පිත ධාතුව හැමතිස්සෙම පෙන්නන්නේ අනිත් පැත්තට දාන. පැහැදිලි? සාමාන්‍යයෙන් අපි හිතන දේ නෙමෙයි ඊට ඇතුළේ තියෙන පුදුමාකාර පැහැදිලි කිරීමක්. අපි හිතමු දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් අපි කුමාර කාශ්‍යප ආමඳුරගේ පින්තූරේ දාලා ලොකුවට මුළු සමාජයටම රාජ්‍ය මාධ්‍ය ආයතනයක දැන්වීමක් දැම්මොත් එහෙම මෙයා බුද්ධෝත්පාද කියලා මේ කරපු ඒ අර කරපු දේ මෙන්න මෙහෙමයි කියලා මේක ලොකු වරදක් කරා කියලා මං හිතන්නේ මුළු සමාජයක්ම බුද්ධෝත්පාදයක වැළඳ ගන්නවා එදාට කුමාර කාශ්‍යප ආමඳුරෝ කියපු වරද මුළු සමාජෙම තේරුම් ගන්න මෙයා කරේ වරදක් මෙයා බුද්ධෝත්පාද දේශනාවල නිවැරදිවම තිබුණා මෙයා එක වහන්නයි වැඩ කරේ ඔන්න ඕක තමයි අද රාජ්‍ය ආයතනවල ලොකුවට දැන්වීමක් දැම්මා වගේ සිද්ධ වෙන්නේ. එතකොට මුළු සමාජයකට මොකද වෙන්නේ? අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ බුද්ධෝත්පාද කරා යමු වෙනවා. ගිහිල්ලා නිවන් මාර්ග ඉවර. පුළුවන් නම් ඒක කරන්න. ඕකයි වෙන්නේ. ඕකයි වෙන්නේ. ඕක ධර්මතාවය. ඕක මේ යුගයේ සිද්ධ වෙනවා. දන්නේම නැතුව ඇත්තම කො ලැබුණේ කුමාරකාශ්‍යප හාමුදුරුවෝ මේ බුදුන් වහන්සේට විරුද්ධ වෙලා. ඒ කියන්නේ ධර්මයට විරුද්ධ වෙලා.
ඒ ධර්මෙ බොරුයි කියලා කියන්නේ එයා උත්සාහ කරනවා. එයාම දන්නේ නැතුව එයා බුදුන් වහන්සේට විරුද්ධ වෙයි. මේ ආර්යයන් වහන්සේ කියලා පුජ්‍යලෙක් හදාගත්තට ආර්යයන් වහන්සේ කියලා පුජ්‍යලෙක් නැහැ. එයා කළා තේ දැන් එයාට උනේ මොකද්ද? එයා දැන් කරන්නේ මොකද්ද? අතරම මාර සංඥා ක්‍රියේට් වෙලා තියෙනවා. එයා කියන්නේ යන්නේ දිව්‍ය ලෝක තියෙනවා, නිර තියෙනවා, කර්මයේ තියෙනවා. ලෝකයේ ඇත්ත ඔක්කොම අනිත් පැත්තට කියන්නේ දෙව්දත් වගේ. අනිත් පැත්තට නේ ඔක්කොම කියන්නේ. ඔක්කොම අනිත් පැත්තට කියන්නේ. මේ එයාට නිවන් ලෝක වැංගයි කියන්නේ. ඒකයට හදා ගන්න බැරි මෙතන තියෙනවා මාන්නය. මාන්නය තුල පැවැත්ම තමයි තියෙන්නේ. ඒ පැවැත්ම වෙනුවෙන් එයා වැඩ කරනවා. ඒක නේචරෙන් එයාට එනවා. ඊට පස්සේ ඒක එයා තියා ගන්න හදනවා කොහොම හරි. එතකොට මොකද වෙන්නේ? මේ අත්‍යවශ්‍ය දෙයක් වගේ ගල් පෙරලන එක තමයි. ඒකත් එන්නේ නේචරෙන්ම එයාට. පැවැත්ම. ඒ දෙව්දත්ගේ පැවැත්ම තමයි බුදුන් වහන්සේ නැති කරන්නේ. ඉතින් ඒකට මේ ලෝක ධර්මතාවය මේ මොහොතේ වෙනම තියෙනවා ක්‍රියාත්මක වෙනවා. ඒක තුල ඒක සිද්ධ වෙන්නේ නැහැ. ගල් පෙරලා බුදුන් නැති කරන්න බෑ. ඒකට හේතුව මේ බුද්ධ බලය මතුවෙන මොහොත. ඒක මේ කවුරුත් පුජ්‍යලෙක් කරන එකක් නෙමෙයි. ඒක මේ ධර්මතාවය ලෝකෙට විවර වෙන මොහොත. කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඉතින් ඒක මිනිස් සංහතේම අභ්‍යන්තරයෙන් මතුවෙනවා. මිනිස්සුන්ගේ විඥාන ස්වභාවවල ඇත්තටම කිව්වොත් විෂ ස්වභාවයක් තියෙනවා. මේ විෂ ස්වභාවයේ නිෂේධනය වෙන මිනිස් සංගතයේ විඥාන ස්වභාව කියන්නේ කම්පන ස්වභාවයක්. ඒ කම්පන ස්වභාවය ඇත්තටම විෂ සහිතයි. දැන් මේකේ අකම්පිත ස්වභාවය කියන්නේ මොකද්ද? විෂ නිෂේධනයක්. මේ අසංකිත ඒ කියන්නේ අකම්පිත ස්වභාවය මතුවෙන්නේ ඒ කම්පිත ස්වභාවයෙන්මයි. ඒ නිසා තමයි මේක ස්වභාවික සංසිද්ධියක් විදිහට තමයි ඇත්තටම මේ බුද්ධ ස්වභාවය ලෝකෙට විවර වෙන්නේ. ඒක ආරංශ කරන දෙයක්වත් නෙමෙයි. ඒක තමයි කිව්වේ අපි මේ ආර්ය භූමියට පරිසරය හදනවා විතරයි. මේක පුජ්‍යල කතාවක් නෙමෙයි නිසා. ඒ කියන්නේ දැන් අපි බෝලයක්, ගිනි බෝලයක්, ගිනි වලල්ලක් හැදෙන හැටි බලන්න. ගිනි බෝලයක් අපි නූලක ගැට ගහලා නේද? කම්බිය ගැට ගහලා නූලක ගැට ගහලා ඒ පැත්තට විසික් කරොත් මේ පැත්තට ඇද්දොත් තමයි මේක කැරකෙන්නේ. දැන් බලන්න ටෙනිස් බෝලයක් කරකවනවා නම් දරුවෙක් නූලක ගැට ගහලා අත්තටම ඒ දරුවට සිද්ධ වෙනවා ඉස්සරහට විසික් කරන්න. හැබැයි ඒක විසික් කරාට බෑ. අනිත් පැත්තට අදින්න සිද්ධ වෙනවා. එතකොට දෙපැත්තට ගිහිල්ලා තමයි මේක වෙන්නේ. හැම කම්පනයක්ම මෙහෙමයි. හැම කම්පනයකම තියෙනවා දෙපැත්තට දෝලනයක්, ද්වේතාවක්. ඒ නිසා තමයි අතරම කම්පනයක් කියන්නේම බලයක් කියන්නේම ඔය වගේ ද්වේතාවකින් තියෙන්නේ. ඒ නිසා තමයි පෘථිවිය තාමත් කැරකෙන්නේ. ඒ කැරකෙන්නේ බලයක් නිසායි. ඒ බලය නිසා තමයි අපි මේ ගැලැක්සි එකක් ගැන කතා කරන්නේ, චීරපතයක් ගැන කතා කරන්නේ. ඇයි පෘථිවිය සූර්යාවට යන්නේ? ඕන තරක යන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඇයි අපි අන්වීක්ෂයකින් අපි ඔය අපි සාමාන්‍යයෙන් අන්වීක්ෂයකට 90ක් දැම්මම ඔය පස් කැටයක් කරලා මොනවා හරි දැම්මාම අන්වීක්ෂයෙන් බැලුවාම අපිට පේන්නේ ගැලැක්සිය වගේ න්‍යෂ්ටියක් තියෙනවා. ඒක වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කැරකෙනවා. ඉතින් ඕකමනේ පෘථිවිය කියන්නේ. ඉතින් ඕකමනේ විශ්වය කියන්නේ. මොකද්ද මේකේ තේරුම? දන්නවද? මේකේ තේරුම මේ හැම අංශුවකම එකම කතාවයි තියෙන්නේ. කම්පනය. කම්පනය කියන්නේ ඕක. කම්පනය තමයි මහ භූත කියලා දෙයක්වත් නැහැ කිව්වේ ඒකයි. දැන් කුමාරකාශ්‍යප හඳුනන්නේ මහ භූත තියෙනවා බලන්න නලියනවා. නෑ ආරණ්‍යෝන් කියන්නේ මහ භූත කියලා දෙයක් නැහැ කියන්නේ. ඒතර ඕක දරා ගන්න බෑ. අතර මේ කතාවේ මොකද්ද මේ කියවෙන්නේ දන්නවද? මේ කතාවේ කියවෙන්නේ ධනයි ඍණයි. ද්වේතාව. ඒ කියන්නේ එයාට මේකම තියෙනවා වෙනවා ආරණ්‍යස් එකක්වත් නැහැ. ඒතර මේ මොහොතේ බලවත් වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ අනිත් පැත්ත. ඒකට හේතුව දැන් මේ තියෙනවා කියන බලය වැඩි වෙලා ගිය දශකවල ගිය යුගයේ ඒතර මොකද්ද වෙලා තියෙන්නේ? මේක පිරිහීමකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඕවා ගිහිලා තියෙන්නේ. මේක තියෙන්නේ බැලන්ස්. දැන් අපි මේ පෘථිවිය කියන්නේ බැලන්ස් වෙලා තියෙන්නේ. පේන්නේ නැතුණාට. පෘථිවිය විතරක් නෙමෙයි මේ කතාව ඇතුළේ මෙන්න මේක සමතුලිතතාවයක් මතයි රැඳිලා තියෙන්නේ. දැන් මේක බිඳ වැටිලා තියෙන සමතුලිතතාවය. ඒ කියන්නේ කම්පණය දරා ගන්න බැරි වෙලා තියෙනවා. කම්පණය දරා ගන්න බැරි වෙනාම කම්පණයම ඕව ගිහිල්ලා අකම්පිතයක් මතුවෙන්න ගන්නවා. මේක තමයි බුද්ධ බලය මත. දැන් මේ බුද්ධ බලය මතුවලා තියෙන ඔන්න ඔහොමයි. ඔක ආරණ්‍යස කරපු දෙයක්වත් නෙමෙයි. ඇත්තම කිව්වොත් ආරණ්‍යවාසයට මේක මේ ආරණ්‍යසේ කියන දහම මිනිස්සුන්ට තේරෙන එකක් නෙමෙයි. නමුත් මේකේ ගැඹුරු පැත්තට ගියාම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. නමුත් මේ ගැඹුර එහෙමයි. ඒක අභිඥා ඥාන වලට එන්නේ. ඒක තමයි අධ්‍යාත්මික යුගයේ නැවත අවදි කරමු කියලා කියන්නේ. ඒක තමයි wisdom of ancient ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ බුද්ධෝත්පාද දේශනා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේව නෙමෙයි.
මේක ඊට එහා ගිය දැවැන්ත විග්‍රහයක් තියෙනවා. ඒ නිසා තමයි මේක පෙන්නන්නේ මේ කම්පිතේ විඥාන ස්වභාවවල මේක දරා ගන්න බැරි වෙනකොට ඒක ඕව ගිහිල්ලා අකම්පිතේ මතුවෙනවා කියලා. ඒක තමයි බුද්ධ කියලා කියන්නේ. ඒ අකම්පිතේ තමයි මිනිස්සුන්ගේම විඥාන ස්වභාවය නිෂේධනය වෙනවා දන්නේම නැතුව. එතකොට මොකද වෙන්නේ මේ සසර රෝගේ නිමා වෙනවා කියන්නේ අර වේව් එක 0 වෙනවා. ඒ කියන්නේ කම්පන ස්වභාවය 0 වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න පෘථුවිය සමතුලිත වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට නැත්තම් මේක ඇතුලේ ඉන්නත් බෑ. ඒ නිසා තමයි මේකෙන්ම මතුවෙලා මේකෙන්ම සසර රෝගේ නිමා වෙලා අත්‍තරම විඥාන ස්වභාවවල සමතුලිතතාවයක් තමයි දැන් සිද්ධ වෙගෙන යන්නේ. එතකොට මොකද දන්නවද වෙන්නේ? යම් කිසි කාලයක් ගත වෙනකොට මේ අකම්පිතයට තියෙන ඒ ස්වභාවය අර කම්පිත ස්වභාවයත් එක්ක බැලන්ස් වෙන්න තියෙනවා. එතකොට ඒකත් බිඳ වැටෙනවා ආයිමත්. ඒ කියන්නේ නැවතත් ඒ කියන්නේ මේ ස්වභාවයත් පවතින්නේ නැහැ දිගටම. ඒක අර කම්පිත ස්වභාවයට අර සමතුලිත වෙන ප්‍රමාණය සකස් වෙනකොටම මේකත් බිඳ වැටෙනවා. අකම්පිතේ නැවතත් බිඳ වැටෙනවා. නැවතත් බලවත් වෙනවා. එතකොට කම්පිතේ. එතකොට කම්පිතේ නැවතත් බලවත් වෙලා නැවතත් ඒ ලෝක ස්වභාවය බලවත් වෙලා යනවා. ආයමත් ලෝක ස්වභාවය බිඳ වැටලා යුගයක් එනවා. ඒක ඕව යනකොට විඥාන ස්වභාවය කියන්නේ කම්පිත ස්වභාවය බිඳ වැටිලා නැවතත් අකම්පිතේ බලවත් වෙනවා. ඔන්න ඕක නිකන් මේ කතාව දිගටම සිද්ධ වෙන එක. ඕක නිසා තමයි බුදුන් වහන්සේ මේක කියන්නේ. ඒක නිසා තමයි කියන්නේ මේ වසර 5000ක් ගෞතම බුදු සසුනේ පවතින කතාව. ඒ නිසා තමයි කියන්නේ 2500ක් ගිය තැන ඇත්තට මේක බිඳ වැටෙන්න තියෙන්නේ. නමුත් මේක දැන් මේ මොහොත තියෙන්නේ බිඳ වැටෙන්නේ. දැන් බිඳ වැටෙන්නේ නැත්තේ ඇයි දන්නවද? මේකේ තාමත් මේ විඥාන ස්වභාවවල බලය ඒක දරා ගන්න බෑ ලෝක ස්වභාවයට. අපි කියනවානේ මේක යුනිවර්සල් පවර් එකක් කියලා. යුනිවර්සල් ට්‍රූත් එකක්. ඒ කියන්නේ මේක වෙන කතාවක් මේකේ තියෙන්නේ. ඒක දරා ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? නැවතත් අන්නමතු වෙන්න ගන්නවා අකම්පිත. ඒක තමයි බුද්ධෝත්පාද දේශනාවල සිද්ධ වෙන්නේ. බුද්ධෝත්පාද දේශනාවල ටෙලිපති වෙනවා අකම්පිතයක්. ඒ අකම්පිතය ඇත්තටම සැබෑම බුද්ධ කියන්නේ එදා මීට අවුරුදු 2500ට කලිනුත් අකම්පිතේ තමයි ඔය බුදුන් වහන්සේ කතා කරන්නේ මේ මොහොතේ මේ සිත්තේ දෙයක් නැහැ කියන එක. අකම්පිතේ. ඒකම තමයි නැවතත් අදත් මේ ආර්යයන් වහන්සේ තුලින් මතුවෙන්නේ. ඒතකොට මොකද වෙලා තියෙන්නේ? දෙකම සමානයි. එදත් මේ මොහොතේ සිතේ දෙයක් තිබුණේ නැහැ. මේ මොහොතේ මේ සිතේ දෙයක් නැහැ. දෙක සමාන. ඒ කියන්නේ අකම්පිත දෙකක් නැහැ එකයි. ඒ කියන්නේ බුද්ධ කියලා දෙකක් නැහැ එකයි. ඒ කියන්නේ දෙකම එකයි. එතකොට මොකද වෙන්නේ? ඒක තමයි අදත් තියෙන්නේ. මතුවෙන්නේ. දෙකම එකයි. ඒ නිසා තමයි අතර මේ මොහොතේ මේ සිද්ධ වෙන්නේ මේක නැත්තම් මිනිස්සු ගන්නෙ නෑ. මිනිස්සු මේක ගන්නේ අර විඥාන ස්වභාවවල ඕවගිය ස්වභාවවල අතරම මේ දැන් සකස් වෙලා තියෙනවා. මේක ගන්න ස්වභාවය කියන්නේ අර කම්පිත ස්වභාවය දරා ගන්න බැරුව අකම්පිතේ මත වෙනකොට අකම්පිතේට ළඟින් යන ස්වභාව ටිකක් තියෙනවා. ඒ ස්වභාව ටික තමයි අපි මේ කියන්නේ මේ යුගයේ උපදිනවා කියලා නිවන් දකින්නයි.